ඔයා දන්නවද ලංකාවේ 10 දෙනෙක් මැරෙනකොට එයින් 7 දෙනෙක්ම මැරෙන්නේ Taman විසින්ම හදාගන්න රෝග නිසා කියලා. ඒ දේවල් මම නෙමෙයි කියන්නේ. WHO ලෝක සෞඛ්‍ය සංවිධානය සහ Ministry of Health ශ්‍රී ලංකා තමයි එහෙම කියන්නේ. එහෙමනම් ඒ ලෙඩ රෝග ගැන වගේම ඒ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකන් අනිවාර්යයෙන්ම ඔයත් බලන්න. දන්නවද? ඒ ලෙඩ රෝග තමයි හෘද රෝග, වකුගඩු අමාරුව, ඒ වගේම දිය වැඩියාව, පිළිකා තත්ත්ව, ඒ වගේම අධිරුධිර පීඩනය. මෙන්න මේ වගේ රෝග නිසා තමයි ලංකාවේ මිනිස්සුන්ගෙන් 70%ක් 80%ක්ම මැරෙන්නේ. සතුටුදායකම පණිවිඩය තමයි WHO එක විසින්ම කියනවා මිනිස්සුන් විසින්ම හදාගන්න මේ රෝග මිනිස්සුන්ගේම ජීවන රටාව වෙනස් කර ගැනීම තුළින් මේ ලෙඩ රෝග වලින් ඒගොල්ලොන්ටම ආරක්ෂා වෙන්න පුළුවන් කියලා. ඒ කොහොමද? මේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද? මම මේ දේවල් ඔයාට දේවල් 5කින් කියලා දෙනවා. අංක 1 තමයි ඔයා unhealthy food වලින් ඈත් වෙලා සමබල ආහාර වේලක් ගන්න පටන් ගන්න. ඒ කියන්නේ ඔයා පිටි, සීනි වැඩිපුර තියෙන කෑම වලින් අද ඉඳන්ම වළකින්න ඕනේ. ඒ වගේම පැණි බීම, ඒ වගේම පැකට් කරපු කෑම වර්ග වලින් ඔයා ඈත් වෙන්න පටන් ගන්න. මේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න ඔයාට කරන්න පුළුවන් දෙවෙනි දේ තමයි ව්‍යායාම කිරීම. අපි හැමෝම දන්නවා අපි හැමෝම ගෙවන්නේ කාර්යබහුල ඒකාකාරී ජීවිතයක්. ඉතින් ව්‍යායාම කිරීම සෑහෙන්න වැදගත්. ඔයාට ව්‍යායාම කරන්න තැනක් නැතිනම් ගෙදරදීම හරි විනාඩි 30කට වඩා දවසකට ව්‍යායාම කරන්න ඔයත් පුරුද්දක් විදියට පටන් ගන්න. ඒ වගේම අංක 3 තමයි ඔයා මත්පැන් දුම්පානය කරන කෙනෙක් නම් ඔයා අද ඉඳන්ම ඒ දේවල් ටික ටික අඩු කරලා නතරම කරලා දාන්න පටන් ගන්න. මොකද මේ දේවල් කරන එකෙන් තමයි ඔයා ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නේ සහ ඔයා ජීවත් වෙන කාලය වැඩි කරන්නේ. අංක 4 ඔයා දිනකට පැය 5කට 6කට වඩා නිදාගන්න එක පුරුද්දක් කරගන්න. අංක 5 අවසාන එක තමයි ඔයා මානසික පීඩනය පාලනය කරන්න පුරුදු වෙන්න ඕනේ. ඔයා සතුටින් සැහැල්ලුවෙන් දවස ගත කරන්න පුරුදු වෙන්න. ඉතින් ඔයත් මං කියපු මේ දේවල් 5 අනිවාර්යයෙන්ම අද ඉඳලා කරන්න පටන් ගන්න. කරලා non communicable disease ඒ කියන්නේ ලංකාවේ 100කට 70කට 80කට වඩා මැරෙන්න හේතු වෙන ලෙඩ රෝග වලින් ඈත් වෙන්න අද ඉඳන්ම පටන් ගන්න. ඉතින් මං කියපු මේ ලෙඩ රෝග ගැන වගේම ඒ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා දැනගන්න. ඒ වගේම සෞඛ්‍යයට වටිනා දේවල් දිනපතාම දැනගන්න මගේ page එක follow කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන මේ දේවල් ගැන ඔයාට තියෙන අදහස් අත්දැකීම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඒ දේවල් අනිවාර්යයෙන්ම තව කෙනෙකුගේ ජීවිතය ආරක්ෂා වෙන්න අනිවාර්යයෙන්ම වැදගත් වේවි. ඒ වගේම මේ වීඩියෝ එක වටිනව නම් තව කෙනෙක් ආරක්ෂා කරගන්න පුළුවන් කියලා ඔයාටත් හිතෙනව නම් ඔයා දාන්න තව කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න.